ඔන්න දුවේ පුතේ 6 ශ්‍රේණිය ඔයාලට හරිද? 6 ශ්‍රේණිය ඔයාලට වැදගත්ම ලස්සනම පාඩමක් තමයි කෝණ පාඩම කියලා කියන්නේ. ඒතර මේ කෝණ පාඩමේ ඔයාලා ඉගෙන ගන්න ඕන වැදගත් කාරණා ටිකක් තියෙනවා. සමහරට ඔයා 5න් 6ට ආදරණීය දුවෙක් පුතෙක් නම් සමහරට කෝණ ගැන ඔයා දැනගෙන එන්නත් පුළුවන් සමහරට නොදැනෙන්නත් පුළුවන්. දැනගෙන එන නොදැනෙන හැමෝටම කෝණ පාඩමේ වැදගත්ම කොටස් ටික මම මෙහෙම ඔයාලට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ආදරණීය දුවේ පුතේ කෝණයක් කෙනෙක් කොහොමද හැදෙන්නේ? දන්නවද කෝණයක් හැදෙන්නේ කොහොමද කියලා? කෝණ කියලා පාඩම ගත්තොත් කෝණයක් හැදෙන්නේ කොහොමද කියලා දන්නවද? කොහොමද කෝණයක් හැදෙන්නේ? රයිට්. ඉතා හොඳයි පුතේ. සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වීමෙන් කෝණයක් සෑදෙනවා. මෙන්න මේ පැත්තෙන් රේඛාවක් ඇවිල්ලා මේ පැත්තෙන් මෙන්න මෙයා මෙන්න මෙතනදී හමු වෙනවා. මෙන්න මේ වගේ තැන්වල පුතේ කෝණයක් හැදෙනවා. මොකද හැදෙන්නේ? කෝණයක් සෑදෙනවා. මෙන්න මේවට අපි කියනවා පුතේ කෝණයක ශීර්ෂය කියලා කියනවා. මොකද කියන්නේ? කෝණයක ශීර්ෂය කියලා කියනවා. ශීර්ෂය. මෙන්න මේවට පුතේ අපි කියනවා බාහු කියලා කියනවා. මොනවද කියන්නේ පුතේ? බාහු කියලා කියනවා. ඔන්න පුතේ කෝණයක් හැදෙනවා. සරල රේඛා ඛණ්ඩ දෙකක් හමු වෙන කෝණයක් හැදෙනවා. කෝණයක මෙන්න මෙයාට අපි කියනවා කෝණයේ ශීර්ෂය කියලා. මේ දෙකට බාහු කියලා කියනවා. ඒතකොට ඊළඟ දේ තමයි පුතේ කෝණ පාඩමේ වැදගත්ම කොටස තමයි අපි කෝණවල විශාලත්වය පදනම් කරන ආදරණීය දුවේ පුතේ අපි කෝණවල විශාලත්වය පදනම් කරගෙන අපි කෝණ වර්ගීකරණය කරන්න පුළුවන්. ඒතර කෝණයක විශාලත්වය මනින්නේ ඒකකය මොකද්ද? සමහරට 6 දී වාට ඉගෙන ගන්න නෑ මේක. 7 දී ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද කෝණයක විශාලත්වය මනින්නේ ඒකක? අංශක. මොකද්ද පුතේ? අංශක. අපි කියනවා අංශක කියන ඒකකයෙන් තමයි පුතේ කෝණයක විශාලත්වය මනින්නේ. ඒතර අංශක 1 ලියන්නේ මෙන්න මෙහෙම. අංශක 90 ලියන්නේ මෙන්න මෙහෙම. අංශක 180 ලියන්නේ මෙහෙම. මොකද අපි ගණිතයේදී පුතේ ගණිතය කියන්නේ භාෂාවක්. මේක විශ්ව භාෂාවක්. මේක හරියට ඉගෙන ගත්තොත් ඔයා එංගලන්තේ ගියත් ලංකාවේ හිටියත් ඕන රටකට ගියත් පුතේ 5යි 3යි එකතු කරාම 8යි කියන සංකල්පය මුළු ලංකාව පුරාම තියෙනවා. ඒතර ඔයා දන්නවා 50ට 30ක් එකතු කරාම රුපියල් 80යි කියලා. ඒතර මේ සංකල්පය පුතේ මුළු ලෝකෙටම එකයි. ඒ හින්දා ගණිතය කියන්නේ අපිට දේවල් ප්‍රකාශ කරන භාෂාවක්. ඒතර සංකේත ඇසුරෙන් 180 මෙහෙම ලියවම ඕන කෙනෙක් දන්නවා මෙන්න මෙතන තියෙන කීයද? 180යි කියලා දන්නවා. හරිද? රයිට්. දැන් පුතේ අපි ඊළඟට යනවා. මෙන්න කෝණ වර්ගීකරණය කරන යටතේ අපි කතා කරනවා කෝණ වර්ගීකරණයේදී විවිධ කෝණ වර්ග තියෙනවා. මොනවද තියෙන විවිධ කෝණ වර්ග තියෙනවා. ඒකේ එක කෝණ වර්ගයක් තමයි පුතේ අපි ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්න කෝණ වර්ගයක්? සුළු කෝණ. විශාලත්වය පදන පිළිවෙලියොත් සුළු කෝණ අපි ඉගෙන ගන්නවා. සුළු කෝණ. සුළු කෝණ කියලා අපි කියනවා. මේ සුළු කෝණ වල විශාලත්වය අංශක කීයට වඩා අඩු කෝණද? අංශක 90ට වඩා අඩු කෝණට පුතේ අපි කියනවා සුළු කෝණ කියලා. අංශක 90ට වඩා අඩු කෝණ. ලස්සනට ඔයා ඕනනම් පෑනකුයි කොළයකුයි අරගෙන ඔයාලට පුළුවන් මේක සටහනක් දාන්න. මේ තමයි කෝණ පාඩමේ සාරාංශය. හරි ලේසියෙන් සරලව තේරුම් ගන්න පුළුවන් කොටස් ටික තමයි 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය ආදින දුවල පුතාලට වැදගත් වෙන කෝණ පාඩමේ සාරාංශය කියලා කියන්නේ. රයිට්. එතකොට අංශක 90ට අඩු කෝණ. ඊළඟට පුතේ ඊළඟ කෝණ වර්ගය මොකක්ද තියෙන්නේ? අන්න ඍජු කෝණ අපි කියනවා ඍජු කෝණ. ඔයා ඍජු කෝණ දැකලා ඉතින් පරිසරයේ මේ කෝණ වර්ග වලට මතක්කොත් දකින්න පුළුවන්. ඍජු කෝණ කොයි වගේ තැන්වලද ඔයාලට දකින්න පුළුවන්? පන්ති කාමරේ දකින්න පුළුවන්ද? පුළුවන්. පන්ති කාමරේ කොයි වගේ තැන්වල ඍජු කෝණ තියෙන්නේ? ඉතාලම දැන් මෙන්න වයිට් බෝඩ් එකේ මුල්ල ඍජු කෝණයක් වෙනවා. ආයේ ඩෙස් වල මුළු. හරියි. ඔන්න දැන් සුළු කෝණයකේ මම ඕනනම් ඔයාලට සුළු කෝණයක් ඇඳලා පෙන්නන මේ විශාලත්ව අංශ වලට අඩු කෝණ මේ තියෙන්නේ. ඕම් සුළු කෝණ. ඒතර ඍජු කෝණ කියලා කියන්නේ අංශ කීයක් වන කෝණද? ඔන්න හරියට මතක තියාගන්න ඕන පුතේ. අංශක 90ක් වන කෝණ තමයි ඍජු කෝණ කියලා කියන්නේ. අංශ කීයක් වන කෝණද? 90ක් වන කෝණ. ඔන්න අංශක 90යි නම් මොකද්ද කෝණේ නම? ආන්න රයිට් ඍජු කෝණ. ඔන්න සුළු කෝණ ඍජු කෝණ ඊළඟට ඍජු කෝණය මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ මම පොඩියට අඳින්නේ. මේ ඍජු බව දක්වන්න මේ චුටි කොටුවක් දානවා. ඍජු කෝණ. ඊට පස්සේ පුතේ මේ පැත්තට අපිට ඍජු කෝණයක් කැමැති පැත්තට අඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. කැමැති හැඩයකට කැමැති පැත්තකට අඳින්න පුළුවන්. හැබැයි මෙන්න මේ බාහුව දෙක හරියටම යන්න ඕන. මේක ඉංග්‍රීසි වලින් වලට මේක දෙකම අකුරක් මතක් කරනවා. මොකක්ද අකුර? අන්න L අකුර මතක් කරනවා. මොන අකුරද මතක් වෙන්නේ? L අකුර මතක් වෙනවා. රයිට්. අන්න L අකුර හැඩයට තමයි ඍජු කෝණ. ඔන්න ආඩෝලිය මතකේ තියාගන්න පුළුවන් දෙයක්. මොකද්ද? L අකුර හැඩයේ තියෙන කෝණය මොකද්ද? ඍජු කෝණ කියලා මතක තියාගන්න පුළුවන්. ඔන්න සුළු කෝණ ඍජු කෝණ ඊළඟට තවත් කෝණ වර්ගයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? මහා කෝණ තියෙනවා. very good මහා කෝණ. එතකොට පුතේ මහා කෝණයක් කියලා කියන්නේ මොකද්ද? විශාලත්වයේ අංශකය. අපි විශාලත්වයෙන් ලියනවා. ඔන්න විශාලත්වයෙන් ලිව්වා. කෝණ වර්ගය ඇඳගත්තා. හරි ලේසි. දැන් මේ සාරාංශය දැක්කම මතක් වෙනවා. ඒකට තමයි ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ. ෂෝට් නෝට් කියන්නේ මුළු පොතම කෙටි කරලා ලියන එකද? නෑ. ඔයා දැක්ක ගමන් ටක් ගාලා පාඩම තේරුම් ගන්න පුළුවන් වෙන්න අනුපමා තියෙන පොඩි කෙටි ක්‍රම වල තමයි එහෙම තියෙන්නේ. පැහැදිලිද? රයිට්. ඉමේජ් දෙතර මට කියන්නකෝ මහා කෝණයක් කියලා කියන්නේ මොකක්ද කියලා.
right very good අංශක 90ත් 180ත් අතර කෝණ අංශක 190ත් අංශක 90ත් 180ත් අතර කෝණ ඒ කියන්නේ ඍජු කෝණ වල පොඩ්ඩක් විශාල වෙන්න ඕනේ දැන්නේ ඒ කියන්නේ අර L අකුර පොඩ්ඩක් ඈත් වුණා නම් හරි නේද L අකුර පොඩ්ඩක් ඈත් වුණා නම් හරි බාහුව දෙක දෙපැත්තට ගියා නම් හැබැයි 180ට අඩු වෙන්න ඕනේ ඒ කියන්නේ සරල කෝණ වල අඩු වෙන්න මෙන්න මෙහෙම තියෙන කෝණ වලට අනුපම අපි කියනවා මොකද්ද කියන්නේ මහා කෝණ කියලා කියනවා මොකද්ද කියන්නේ මහා කෝණ කියලා කියනවා right සුළු කෝණ ඍජු කෝණ මහා කෝණ අපි ඊළඟට කතා කරනවා මොකද කතා කරන්නේ සරල කෝණ මොකද්ද කියන්නේ සරල කෝණ සරල කෝණ සරල කෝණ කියන්නේ අංශක කීයක් වන කෝණද අංශක 180ක් වන කෝණ හරියටම 180යි පුතේ අංශක 180ක් වන කෝණ ඔන්න ආදරණීය දුවේ පුතේ අංශක 180ක් වන කෝණ වලට මොකද කියන්නේ සරල කෝණ කියලා කියනවා right මෙන්න මේ හරියට මේ කෙලින් ඉරි තියෙන මෙන්න මෙතන තමයි කෝණය දක්වන්නේ මෙන්න මෙතන අනුපම ඍජු කෝණ සරල කෝණ ඍජු කෝණ කීයක් තියෙනවද අනුපම සරල කෝණයකට ඍජු කෝණ කීයක් තියෙනවද දැන් ඍජු කෝණයක් කියන්නේ මෙන්න මේවයි ගන්න අනුපම මෙන්න මෙහෙම එතකොට ඍජු කෝණ කීයක් තියෙනවද මෙතන කීයක් තියෙනවද දෙකක් එහෙනම් ඉමේද සරල කෝණයක් කියලා කියන්නේ පුතේ ඍජු කෝණ කීයක් තියෙනවද දෙකක් තියෙනවා ඍජු කෝණ දෙකයි right එතකොට මෙන්න මෙහෙම සරල කෝණ දක්වනවා අපිට ඕන පැත්තකට අනුපමා දක්වනවා අවබෝධයෙන් පන්තියේ හිටියොත් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දැන් ඔයා හිතන්නකො දුවේ පුතේ ඔයා කැමැත්තෙන් බලන්නේ නැත්නම් ෆිල්ම් එකක් ආසාවෙන් ෆිල්ම් එකක් බලන්නේ නැත්නම් ඔයාලට ෆිල්ම් එක තේරෙනවද නෑ මෙතන චන්දන සර් හරි මෙතන ඕන ගුරුවරයෙක් ඇවිල්ලා යුනික් එකේ උගන්වන ඕන ගුරුවරයෙක් ඇවිල්ලා මෙතන උගන්වනවා හොඳට ලස්සනට උගන්වනවා හැබැයි ඔයා බලාගෙන කල්පනා කරනවා අද ගෙදර යනකොට අම්මා මොනවා ඔයලා තියයිද මේ දේවල් කරලා වැඩක් නැහැනේ. ඒ දේවල් කල්පනා කරලා මේක කරන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා තමයි පුතේ කියන්නේ අර සිත එක තැනක තියාගෙන අවබෝධයෙන් බැලුවොත් තමයි මේක තේරෙන්නේ. ඒ හින්දා ගණන්නේ මොන විෂයක් වුණ තනෝපම ඉගෙන ගද්දි හරි අවබෝධයෙන් 100%ක් මේකට දෙන්න ඔයාගේ. ඔයාගේ තියෙනවා නම් මොකක් හරි මේ දෙයක් මේ වෙනුවෙන් යොමු කරන්න ඕන කියලා. ඔයාගේ 100%ක් මේ වෙනුවෙන් දුන්නොත් තමයි ඔයාලට මේ මැච් එක ගහන්න පුළුවන් ඉන්නේ. නැත්තම් පුළුවන්ද ගහන්න? බෑ. පන්තියේ පළවෙනි එකට ළමයා ගැන හොයලා බලන්න. එයා මොකද්ද කරන්නේ? පන්තියේ පළවෙනි ගන්න කෙනා හරියටම 100%ක් එයාට දෙනවා අවධානය. එයා ඉස්කෝලේ උගන්වද්දිත් ඉගෙන ගන්නවා ක්ලාස් එකේ ඉගෙන ගද්දිත් උගන්වනවා මේ හැමතැනම ඉගෙන ගන්න එක තමයි කරන්නේ. මොකද ඔයා ඉගෙන ගන්න ළමයෙක් විදියට කරනවා ආදරේ දුවේ පුතේ හොඳට ඉගෙන ගන්න එක. ඔයාට තැන ආදාලා නැහැනේ. කොතන ඒකනේ කියන්නේ අර ඕන කෙනෙක් ඕන තැනක ඉගෙන ගන්නවා කියලා. ඒ හින්දා ඔයා ඕන තැනක ඉගෙන ගන්න ඕන. තැන තියෙන කොතනද ඉගෙන ගන්න ඕන. දැන් අපේ ළමයි මොකද සමහර කෙනෙක් මම පන්තියෙන් ඉගෙන ගන්නවා මම මෙහෙන් ඉගෙන ගන්නවා. අවසානයේ මොකද වැඩ ස්කිප් කර කර කල් දාන එක තමයි කරන්නේ. එහෙම නේද දුවේ පුතේ කරන්න ඕන. මෙන්න මෙතනින් මම මගේ වැඩේ ඉගෙන ගන්න වෙලා හරියටම ඉගෙන ගත්තා නම් අවදානෙ මේ ෆිල්ම් එක දිහා බලන් හිටියනම් අවදානෙන් චන්දනස උගන්වන දිහා බලන් හිටියනම් කෝණ පාඩම් බැරි වෙනවද පුළුවන් වෙනවද? කෝණ පාඩම පුළුවන් වෙනවා. ඉතින් කෝණ පාඩම් පුළුවන් නම් බලා ගන්න ඕන. රයිට්. ඔන්න සරල කෝණ පාඩමේ අපි ඉන්නේ. සරල කෝණ කියන කෝණ වර්ග කතානේ. ඔන්න ආන්සර් එක සොයන ඕන. තව අපි කෝණ වර්ග දැන් 1 2 3 4ක් ඉගෙන ගත්තා. තව එක වර්ගයක් තියෙනවා. මොකක්ද ඒ වර්ගය? මොකද්ද? පරාවර්ත කෝණ. මම ඒක මෙන්න මෙතනින් ලියන්නම් පුතේ මෙතන ඉඩ මදි වෙන මම මෙතනින් මෙන්න මෙතන ලියනවා. පරාවර්ත කෝණ. අපේ සමහර ළමයි පරාවර්තන කියලා දෙනවා. පරාවර්ත කියලා තමයි ලියන්නේ. පරාවර්ත කෝණ. එහෙම ලියපු ළමයි අනුපම අපිට හම්බුණා නේද? රයිට්. ඒ හින්දා එහෙම ලියන්නේ නැහැ. පරාවර්ත කෝණ. දැන් පරාවර්ත කෝණ අනිවාර්යයෙන්ම 180ට මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. එහෙනම් පුතේ 180වත් 360ත් අතර කෝණ. 180ත් 360ත් අතර කෝණ 300ට අඩු වෙන්න ඕන. අන්න ඒතර පරාවර්ත කෝණයේ කැඩේ මෙන්න මෙහෙම එනවා. මෙන්න මෙහෙම එනවා. මෙන්න මේ කොටස නම් වඩා වැදගත් නොවෙන්නත් පුළුවන් 6 වසරද. හැබැයි ඒකට ඉතින් වැදගත් වගේ තමයි මතක තියාගන්න එක. අපි දන්නවා 1 ලක්ෂයක් වඩා පිහිටි කෝණවල ඓක්‍ය. කීයක් වෙනවද මේද? මෙන්න මේ තිත වඩා පිහිටි කෝණවල ඓක්‍ය අංශ කීයක් වෙන්න පුළුවන්ද? very good. කීයක් වෙන්න පුළුවන්ද? 300ක්. ඒක එන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම ඇන්දොත් එහෙම මෙන්න මේ කෝණ දෙක මොන කෝණ දෙකක්ද? සරල කෝණ දෙයක්. සරල කෝණ දෙක ඓක්‍ය කීයක් එනවද? 180න් දෙකක් කියන්නේ කීයද? 360යි. එනවනේ මේ පැත්තෙත් 180යි මේ පැත්තෙත් 180යි. 360ක් එනවද නැද්ද? එනවා. ඊට පස්සේ පුතේ මෙහෙම බෙදුවොත් එහෙම කෝණ කීයක් ආවද? කෝණ කීයක් ආවද? 4යි. මොන කෝණ 4ක්ද ආවේ? අර ඍජු කෝණි පොඩි කැඩයක් වෙන අංශක කීය කෝණ දෙන්නේ? අංශක 90 කෝණ කීය කෝණ දෙන්නේ? අංශක 90 කෝණ. එහෙනම් පුතේ 90 කෝණ කීයක්ද 1 ලක්ෂයක් වටා? 4ක් තියෙන 9 වරක් 4 36යි 360යි. ඔන්න පුතේ කෝණ පාඩම කියන්නේ මෙන්න මෙච්චරක් විතර සරල පාඩමක්. මේ ටික මතක තියාගත්තා නම් වඩ කෝණ පාඩම
ලේසියෙන් සුපිරියටම කොට දා ගන්න පුළුවන්. ඔන්න ඉගෙන ගන්න ආදරෙන් දුවේ පුතේ. ඉගෙන ගන්න එක තමයි ඔයාලට වැදගත්ම දේ ජීවිතේ. එහෙනම් හොඳට ඉගෙන ගත්තොත් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ හින්දා අර කියන්නේ අපිට කියන්නේ කුරුල්ලෙකුට අත්තට තියෙනවා නම් ඌ වහන්නේ අත්තක ගිහිලා දුවේ පුතේ. ඒ අත්ත ගැන තියෙන විශ්වාසයෙන්ද අත්තට ගැන තියෙන විශ්වාසයෙන්ද? අත්තට ගැන තියෙන විශ්වාසකින්ද ඔයාට අධ්‍යාපනයේ පුතේ අත්තට කැමැති අත්තක ගිහිලා වහන්න පුළුවන්. වැහුවට පස්සේ අත්ත දිරලා කඩන් වැටෙනවා නම් ඔයාට පුළුවන් මොකද කරන්නේ? අත්ත දිරලා කඩන් වැටෙනවා ඔයාට පුළුවන් අත්තටු වලින් ඉගිලෙන්න පුළුවන්. ඒ හින්දා අධ්‍යාපන අත්තටු ඔයා ඒක ශක්තිමත් කරගන්න. ඔයාට අනාගතයට යන්න පුළුවන් හොඳම මාර්ගය තමයි ඉගෙන ගන්න එක. ඉතින් ආදරණීය දුවලා පුතාලා හැමෝම ඉගෙන ගන්න. මෙන්න මේ වීඩියෝස් බලන්න ඔයා කැමති නම් අනිවාර්යයෙන්ම ඔයා කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු ඇති සමහරලාට. අඩුපාඩු හැමයි අපි හදා ගන්න හරි ආසාවෙන් ඉන්නේ. ඔයා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙලා තිනවා. ඉතින් යුනික් ඇකඩමික් ඔෆ් හයර් එඩියුකේෂන් පේජ් එක අන චන්ද්‍ර දිසානායක නැත්නම් Facebook පේජ් එක අනිවාර්යෙන් ෆලෝ කරන්න. යාළුවෝ බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ සීරියස් එකකින් අපි හැමෝම මෙන්න 6 වෙනි ආදරණීය දුවලා පුතාලාගේ කෝණ පාඩමේ සාරාංශයයි.